හයි කොහොමද ඉතින්? අද මම හදන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් පැස්ටා රෙසිපි එකක්. උදේට ඉක්මනට ලේසියෙන් හදාගෙන ලන්ච් බොක්ස් එකට දාගෙන යන්න පුළුවන් එකක් තමයි අද මම හදන්නේ. ඉස්සෙල්ලාම ඉතින් අපි පැස්ටා ටික තම්බ ගන්න ඕනේ. මම ගත්තේ ගොඩක් පොඩි සයිස් පැස්ටා එක. ඒක අවශ්‍ය ප්‍රමාණයට තම්බගෙන මේ විදිහට පෙරලා මම මේක එල් වතුරෙන් හොදනවා. නැත්නම් පැස්ටා එක තවත් තැම්බෙනවනේ උණු වතුරෙන් රස්නේ පිටව තිබුණාම. මේ තියෙන්නේ මම පැස්ටා එකට දාන්න ලෑස්ති කරගත්ත දේවල් ටික. මම අරගෙන තියෙනවා කැරට්, බෝන්චි, ලීක්ස් පොඩියට කපලා. ඒ වගේම සුදු ලුණු දෙක තුනක්, බිත්තරයක් හොඳට බීට් කරලා අරගෙන තියෙනවා පැස්ටා එකට දාන්න. දැන් මුලින්ම මම කරන්නේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාලා රත් වෙන්න තියෙනවා. මම ඒකට පොල් තෙල් චුට්ටකුත් දානවා. මොකද නැත්තම් බටර් එක කර වෙන්න බලනවා. මේ විදිහට බටර් ටික හොඳට දිය වුණාට පස්සේ මම අර තලාගත්ත සුදු ලුණු ටික එකට දාලා හොඳට සුවඳ එනකල් බෙදෙන්න ඉඩ හරිනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා අර මම කලින් කපලා තියාගත්ත කැරට්, බෝන්චි දෙක. ලීක්ස් ටික දැම්ම එකතු කරන්නේ නැහැ. මොකද ලීක්ස් ටික දැම්ම එකතු කරොත් ඒක ගොඩක් මැරවිලා යන්න බලනවානේ. ඒක නිසා මෙන්න මේ විදිහට කැරට් ටිකයි බෝන්චි ටිකයි හොඳට ෆ්‍රයි වෙන්න ඉඩ අරිනවා. මේක ෆ්‍රයි වෙගෙන එනකොට මම අර බීට් කරලා තියාගත්ත බිත්තර එක මේකට දාලා හොඳට විස්ක් එකකින් මේ වගේ කවලම් කරනවා. එතකොට අපිට අර බිත්තර එක ගොඩක් පුංචි කෑලි වලට හදාගන්න පුළුවන්. බිත්තර ටිකක් දාලා හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අන්තිමට මම කපලා තියාගත්ත ලීක්ස් ටිකත් මේකට එකතු කරනවා. දැන් මම මේකට එකතු කරේ ස්ටේක් ඇන්ඩ් ග්‍රිල් සෝස් එකෙන් ටිකක් තමයි එකතු කරේ. ඊපස්සේ දැන් මේක හොඳට ටෙම්පරාදු වෙන්න ඉඩ අරින්න ඕනේ. රස බලලා අවශ්‍ය නම් ලුණු ගම්බිරිස් එකතු කරගන්නත් පුළුවන් අපිට. ඊට පස්සේ මම මේකට පැස්ටා තම්බපු වතුර ටිකක් එකතු කරනවා. එකතු කරලා හොඳට කවලම් කරලා අන්තිමට මම අර තම්බගත්ත පැස්ටා එකතු කරලා හොඳට මේක කවලම් කරගන්නවා. දැන් මගේ කෑම එක රෙඩි. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම දැන් ලන්ච් බොක්ස් එකට මේක ලෑස්ති කරගන්නේ. හරිම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන්.